කරන්නේ අද ඔයාලට තියෙන ඉලෙක්ට්‍රොනික මොඩියුල් එක. එතකොට අද අපේ සෙකන්ඩ් ලෙක්චර් එක තියෙන්නේ. මේකෙදි අපි කතා කරන්නේ අර්ධ සන්නායක. එහෙමත් නැත්නම් සෙමිකන්ඩක්ටර්ස් ගැන. අපි ගිය සතියේ පළවෙනි ලෙක්චර් එකේදී කතා කරා මොකද්ද කන්ඩක්ටර් එකක් කියන්නේ, ඉන්සියුලේටර් එකක් කියන්නේ, සෙමිකන්ඩක්ටර් එකක් කියන්නේ මොකද්ද කියන එක. ඒ තුන වෙනස් වෙන්නේ මොන විදිහටද කියන එක පළවෙනි ලෙක්චර් එකේදී කතා කරා. සෙමිකන්ඩක්ටර් වලට යන්න කලින් අපි පොඩ්ඩක් ඒක මතක් කරගමු. කන්ඩක්ටර් එකක් කිව්වේ අපි කියනවා විදුලිය ගමන් කරන ද්‍රව්‍ය. එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන බහුලව තියෙන මාධ්‍යයකට කියනවා කන්ඩක්ටර් එකක්. එහෙම නැත්නම් මේ සන්නායකයක් කියලා. එතකොට ඉන්සියුලේටර් එකක් කියන්නේ එහෙනම් ඒකේ අනිත් පැත්ත නිදහස් ඉලෙක්ට්‍රෝන අඩු. ඒ කියන්නේ සන්නායක තරම් නැති සන්නායකත් එක්ක සංසන්දනකොට ඊට සාපේක්ෂව ගොඩාක් අඩු නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන මාධ්‍ය වලට අපි කියනවා ඉන්සියුලේටර්. එහෙම නැත්නම් පරිවාරක කියලා. එහෙනම් ඒ ඉන්සියුලේටර් සහ කන්ඩක්ටර් අතරමැදි ද්‍රව්‍යයක් තමයි අතරමැදි මාධ්‍යයක් තමයි මේ සෙමිකන්ඩක්ටර්ස් කියලා කියන්නේ. එහෙනම් කන්ඩක්ටර් තරම් නිදහස් ඉලෙක්ට්‍රෝන නැති හැබැයි ඉන්සියුලේටර් වලට වඩා නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින මාධ්‍යයක් තමයි මේ සෙමිකන්ඩක්ටර්ස් කියලා කියන්නේ. මේ වගේ විදුලිය අර්ධ වශයෙන් ගමන් කරන ද්‍රව්‍යයක් තමයි සෙමිකන්ඩක්ටර් කියලා කියන්නේ. එතකොට එහෙනම් සන්නායක හා පරිවාරකවල අතරමැදි ස්වභාවයක් පෙන්වන ද්‍රව්‍යයකට අපි කියනවා සෙමිකන්ඩක්ටර්. එහෙම නැත්නම් අර්ධ සන්නායක කියලා. මෙතන introduction එක තියෙනවා. Introduction to semiconductor. Semiconductors are materials with electrical conductivity between that of conductors and insulators. They play an important role in electronic devices. Properties. Semiconductors exhibit unique electrical properties due to their atomic structure and bonding. කියන්නේ සන්නායක ගුණ පරිවාරක ගුණ දෙකම අඩංගු නිදහස් ඉලෙක්ට්‍රෝන දෙකට අතරමැදි නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින ද්‍රව්‍ය මාධ්‍යයට අපි කිව්වා සෙමිකන්ඩක්ටර්ස් කියලා. එතකොට අර්ධ සන්නායක විදිහට අපි මේකේ පරමාණුක ස්ට්‍රක්චර් එක ගත්තම අපි දන්නවා පරමාණුක ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ ශක්ති මට්ටම් අණුව. එතකොට පරමාණුවක් ගත්තම පළවෙනි ශක්ති මට්ටමේ තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්. දැනට පිළිගන්න මතය අනුව ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8කුත් තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් 2 8 8 විදිහට තමයි අපි දන්නවා පරමාණුවක නිදහස් මේ ඉලෙක්ට්‍රෝන පිහිටන ස්ට්‍රක්චර් එක. එතකොට ඒක ආවර්තිතාවග්ගයෙන් බලනකොට ආවර්තිතාවග්ගයේ මේ තීරු වලට අපි තීරු වල අංක අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගානට සමානයි කියලා ගන්නවා. එහෙනම් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන 3ක්, හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4කුත්, පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5කුත් විදිහට ඒ විදිහට තමයි ආවර්තිතාවග්ගයේ මූලද්‍රව්‍ය කාණ්ඩ කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මෙතන සිලිකන් ගත්තම සිලිකන් වල අපි කියනවා ඉලෙක්ට්‍රෝන 14ක් තියෙනවා කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ 2 8 8 විදිහට ශක්ති මට්ටම් විදිහට. එතකොට ඉලෙක්ට්‍රෝන 14 කියන එක මුල් පළවෙනි ශක්ති මට්ටමට දෙකක් ගියාම තව 8ක් යනවා දෙවෙනි ශක්ති මට්ටමට. ඊට පස්සේ ඊළඟ ශක්ති මට්ටමේ ඉතුරු ටික පිරෙනවා. එතකොට පළවෙනි එකේ 2යි දෙවෙනි ශක්ති මට්ටමේ 8යි 2යි 10යි අන්තිම ශක්ති මට්ටමට එතකොට ඉතුරු ඉලෙක්ට්‍රෝන යනවා ඉලෙක්ට්‍රෝන 4යි. ඒ විදිහට තමයි ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල පිහිටන්නේ. එතකොට මේ අර්ධ සන්නායක ගණයට මේ වැටෙන්නේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි අර්ධ සන්නායක විදිහට ගන්න. එතකොට හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි කාබන්, සිලිකන්, ජර්මේනියම් ඒ ටික තමයි ගන්න හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය විදිහට. මේ තියෙන සිලිකන් සහ ජර්මේනියම් වල ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල පිහිටන විදිහ. පළවෙනි ශක්ති මට්ටමේ 2යි ඊළඟ එකේ 8යි ඉතුරු 4 යනවා අන්තිම ශක්ති මට්ටමට. එතකොට ජර්මේනියම් වලත් එහෙමයි. පළවෙනි එකේ 2යි ඊළඟ එකෙත් 8යි තුන්වෙනි එකෙත් 8යි
අන්තිම එකේ ඉතුරු 4 පිරෙනවා. මේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අණුව තමයි ආවත්තා වගේ මේ විදිහට කාණ්ඩ වෙන්නේ. එතකොට අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන මූල ද්‍රව්‍ය තමයි අපි සෙමිකන්ඩක්ටර්ස් විදිහට ගන්නෙ. එතකොට ඊට කලින් අපි බලමු අපි පරමාණුවක් ගත්තම ඒකේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ වීම නැතිවීම මත තමයි අපි එහෙමනම් සන්නායක පරිවාරක අර්ධ සන්නායක කියලා වෙන් කරගන්නේ. එතකොට සන්නායක ගුණ දක්වනවා නම් අපි කියනවා අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1ත් 3ත් අතර පිහිටන මූලද්‍රව්‍ය තමයි සන්නායක ගුණ දක්වන්නේ. එහෙනම් මේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් හෝ දෙකක් හෝ තුනක් තියෙනවා නම් අපි ඒවා කියනවා සන්නායක ගුණ දක්වනවා කියලා. එතකොට පරිවාරක ගුණ දක්වන්නේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් 8ක් ප්‍රමාණයක් තියෙනවා නම්. එහෙනම් අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා නම් සම්පූර්ණයි. ඒ කියන්නේ ශක්ති මට්ටම සම්පූර්ණයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 8ම පිරීලා තියෙනවා. ඒ වගේම 5 6 7 8 තියෙන මේ ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඒවා පරිවාරක ගුණ දක්වනවා. ඉලෙක්ට්‍රෝන 1ක් 3ක් අතර පිහිටනවා නම් අන්තිම ශක්ති මට්ටමේ ඒවා සන්නායක ගුණ දක්වනවා. එතකොට අතර හරි මැද තමයි 4 කියන්නේ. එහෙනම් 4 තියෙන මූලද්‍රව්‍ය මේ අර්ධ සන්නායක ගුණ දක්වනවා. එතකොට මෙතන අපි බලනකොට මේකේ ඇටොමික් ස්ට්‍රක්චර් එක ගත්තම මෙන්න මේ විදිහ එකක් තියෙන්නේ. එතකොට මේකේ ශක්ති මට්ටම සම්පූර්ණ වෙන්න නම් අපි දන්නවා මේකේ 4යි තියෙන්නේ, තව 4ක් ඕනේ. අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ වෙන්න නම්. එතකොට මේ මූලද්‍රව්‍ය බලනවා හැමතිස්සෙම අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ මේකේ සිලිකන් නම් තව ඉලෙක්ට්‍රෝන 4ක් හොයාගන්න මෙයාලා බලනවා. එතකොට මෙයාට සම්පූර්ණ වෙනවා කියන්නේ එතකොට මෙයා හරියට පරිවාරකයක් වගේ. එතකොට සාමාන්‍ය තත්ත්වය යටතේ මේ සිලිකන් වලට මේ විද්‍යුතය ගලාගෙන යන්න බෑ. විශේෂිත අවස්ථා යටතේ පමණයි විද්‍යුතයක් ගලාගෙන යන්නේ. අපි බලමු කොහොමද මේකේ ඊළඟට බන්ධන හදාගන්නේ කියලා. මේ තියෙන්නේ සිලිකන් ක්‍රිස්ටල් එකක්. එතකොට මේ සිලිකන් පරමාණුවක් ගත්තම මේ ළඟින් තියෙන ඉලෙක්ට්‍රෝන 4 තමයි මෙයාගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4 විතරයි මේක ඇඳලා තියෙන්නේ. මේ තියෙන මේ ළඟින් තියෙන මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 4. ඒ වගේම තමයි මේ තියෙන සිලිකන් පරමාණුව මේ වටේ ළඟ යාබද සිලිකන් පරමාණු වල තියෙන අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන එක බැගින් අරගෙන මෙයා මේ අවසන් ශක්ති මට්ටමේ තියෙන එන්ඩෝනි ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට හදාගන්න බන්ධනයකට කියනවා කෝවලන්ට් බොන්ඩ්. එහෙම නැත්නම් සහසංයුජ බන්ධන කියලා. එතකොට මේක සිලිකන් පරමාණුවක් ගත්තම මෙයා 1 2 3 4 5 6 7 8 අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගෙන ඉන්නේ. මෙයා ගත්තමත් එහෙමයි. ඒ විදිහට සහසංයුජ එහෙම නැත්නම් කෝවලන්ට් බොන්ඩ් හදාගෙන මෙයාලා මේ අවසන් කවචය සම්පූර්ණ කර ගන්නවා. ඒ හදාගන්න බන්ධන වලට කියනවා සහසංයුජ බන්ධන. එහෙම නැත්නම් කෝවලන්ට් බොන්ඩ් කියලා. එතකොට සෙමිකන්ඩක්ටර්ස් ගත්තම සෙමිකන්ඩක්ටර්ස් වර්ග දෙකක් තියෙනවා. ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් එහෙම නැත්නම් නිසග අර්ධ සන්නායක. අනිත් එක එක්ස්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර්. ඒකට අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායක. ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර්, එක්ස්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර්. නිසග අර්ධ සන්නායකයි බාහ්‍ය අර්ධ සන්නායකයි. එතකොට මේ ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් යටතට ගන්නේ සංශුද්ධ තත්ත්වයේ පවතින අර්ධ සන්නායක තමයි ඉන්ට්‍රින්සික්. ඒ කියන්නේ පිරිසිදු වෙන මොකුත්ම මිශ්‍ර කරලා නැති අර්ධ සන්නායක වලට අපි කියනවා ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර්. එහෙම නැත්නම් නිසග අර්ධ සන්නායක කියලා. එතකොට අපි දන්නවා සන්නායකයක් ගත්තම සන්නායකයක අපි කිව්වා විද්‍යුතයක් ඇති වෙන්නේ මේකේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා කියලා. හැබැයි මේ
සෙමිකන්ඩක්ටර්ස් ගත්තම නිදහස් ඉලෙක්ට්‍රෝන විතරක් නෙමෙයි මේ වගේ ඇතුලේ අපි කියනවා කුහර කියලා. නිදහස් ඉලෙක්ට්‍රෝන ඉස්සරහට ඒ හෝල්ස් කියන්නේ මොනවද කියලා කියනම් මේ කුහර සහ නිදහස් ඉලෙක්ට්‍රෝන කියන දෙකම නිසාම මේකේ සන්නායකතාවයක් ඇති වෙනවා. Intrinsic semiconductors are poor semiconductor materials with no intentional impurities. Properties at absolute zero temperature, intrinsic semiconductors behave as insulators due to the complete occupation of the valence band. Poor silicon and germanium. එයාලා සාමාන්‍ය තත්ත්වයටදී කිසිදු විද්‍යුත් සන්නායකතාවයක් ඇති වෙන්නේ නැහැ. විශේෂිත තත්ත්වයටදී විතරයි මේ semiconductors වල සන්නායකතාවයක් එහෙමත් නැත්නම් විද්‍යුතයක් ගමන් කරන්න අවශ්‍ය තත්ත්වය ඇති වෙන්නේ. අපි බලමු මේකේ කොහොමද මේ සිලිකන් මේ ඉස්සර semiconductor බෙදෙන කොටස් දෙක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා. මේක කිව්වේ intrinsic semiconductor extrinsic semiconductor කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ නිසග අර්ධ සන්නායකයි බාහ්‍ය අර්ධ සන්නායකයි. මේ නිසග අර්ධ සන්නායක කියලා කියන්නේ සංශුද්ධ දත්තයේ පවතින අර්ධ සන්නායක. ඒ කියන්නේ මේකට වෙන මොකුත්ම ද්‍රව්‍යයක් මිශ්‍ර කරලා නැහැ. පිරිසිදු තත්ත්වයේ තියෙන මූල ද්‍රව්‍ය. ඒවා තමයි සිලිකන් ගත්තම සිලිකන් විතරයි තියෙන්නේ. ජර්මේනියම් නම් ජර්මේනියම් විතරයි. ඒ කියන්නේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන මූල ද්‍රව්‍ය එක් වර්ගයක් විතරයි ඒකේ අඩංගු වෙන්නේ. එතකොට extrinsic semiconductor කියන්නේ මේකට අපි ඒ කියන්නේ තුන්වෙනි ඛණ්ඩයේ හෝ පස්වෙනි ඛණ්ඩයේ මූල ද්‍රව්‍යයක් මිශ්‍ර කරලා හදාගන්න semiconductor වර්ගයක්. ඒක ඉස්සරහට කතා කරමු. ඒකේ තුන්වෙනි ඛණ්ඩයේ ඒවා මිශ්‍ර කරනවා නම් අපි කියන n type කියලා. පස්වෙනි ඛණ්ඩයේ මූල ද්‍රව්‍ය මිශ්‍ර කරනවා නම් p type කියනවා. එතකොට මේකට අපද්‍රව්‍යයක් මිශ්‍ර කරලා තියෙන ඒවාට තමයි extrinsic semiconductor කියලා කියන්නේ. intrinsic කියලා කියන්නේ සංශුද්ධ දත්තයේ පවතින අර්ධ සන්නායක. ජර්මේනියම් නම් ජර්මේනියම් සිලිකන් ඒ වගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් විතරක් තියෙන පිරිසිදු තත්ත්වයේ පවතින මේ මූල ද්‍රව්‍ය වලින් හැදෙන semiconductor.
දර සිලිකන් දැලිසක් හැදෙන මේ විදිහට ඒක ක්‍රිස්ටල් එකක් විදිහට තියෙන්නේ. දර මේ තියෙන සිලිකන් පරමාණු. එතකොට මේ හැම සිලිකන් පරමාණුවකම අවසන් ශක්ති මට්ටමේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 4ක්. ඒක හැදෙන්නේ එතකොට අපි සිලිකන් පරමාණුවක් වෙනම ඇන්දොත් මේකේ ඉලෙක්ට්‍රෝන පිටලා තියෙන විදිහ අනුව මේකේ තියෙනවා සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ගාන ඉලෙක්ට්‍රෝන 14ක්. 14ක්. එතකොට මේකෙන් යනවා පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 2ක් යනවා. ඊළඟ එකට එතකොට 8ක් යනවා. එහෙනම් 14 සම්පූර්ණ වෙන නම් 8යි 2යි 10යි තව 4ක් ඉති වෙනවා. ඒ 4 තමයි අන්තිම ශක්ති මට්ටමයි ඉතිරි වෙන්නේ. එතකොට මේකේ පළවෙනි ශක්ති මට්ටමේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 2ක්. ඊළඟ ශක්ති මට්ටමේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 8ක්. එතකොට ඉතුරු 4 තමයි තුන්වෙනි ශක්ති මට්ටමට යන්නේ. ඒ 4 මේ විදිහට පිහිටලා තියෙනවා. එතකොට මේ සිලිකන් පරමාණුව හැම තිස්සෙම පරමාණුවක් බලනවා අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. එහෙනම් මෙයාගේ 4යි තියෙන්නේ. මෙයාට තව අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ වෙන්න නම් තව ඒ කියන්නේ සම්පූර්ණ වෙන්න 8ක් ඕනි. එහෙනම් මෙයාගේ 4ක් තියෙනවා. තව 4ක් ඕනි. ඒ නිසා මෙයා බලනවා යාබද පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. එතකොට තමයි මේ සහ සංයෝජ බන්ධන ඇති වෙන්නේ. අපි මේ වගේ අන්තිම මේ අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන විතරක් අඳිමු. මෙන්න මේ විදිහට දැලිසක් ආකාරයට මූලද්‍රව්‍ය පිහිටලා තියෙනවා. අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4 බැගින් හැම සිලිකන් පරමාණුවකම තියෙනවා. ඉතින් මෙයාලා බලනවා අන්තිම අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සම්පූර්ණ කරගන්න. ඉතින් ඒකට මෙයාලා මේ ළඟ තියෙන පරමාණු වල අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනත් එක්ක බන්ධනයක් හදා ගන්නවා මෙන්න මේ විදිහට.
මෙයත් මේ උඩ තියෙන ඊට පස්සේ උඩින් තියෙන ඉලෙක්ට්‍රෝනෙත් එක්ක බන්ධනයක් හදාගෙන දෙන මේකම එහෙම. එහා පැත්තේ තියෙන ඒ සිලිකන් පරමාණුවත් එක්ක තියෙන අන්තිම එකේ ඉලෙක්ට්‍රෝනයක් එක්ක බන්ධනයක් හදාගෙන තියෙනවා. එතකොට මේ බන්ධනයකට අපි තමයි කියන්නේ කෝවලන්ට් බොන්ඩ් එකක්. එහෙම නැත්නම් සහ සංයෝජ බන්ධනයක් කියලා. මේ කෝවලන්ට් බොන්ඩ් එකක් හදලා යා ස්ථායීතාවයක් හදා ගන්නවා. අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන අට සම්පූර්ණ කරගෙන. එතකොට මෙන්න මේ විදිහට ඇඳොත් ඒකට කියනවා සිලිකන් ක්‍රිස්ටල් එකක් කියලා. මේ විදිහටම අපිට ජර්මේනියම් වල ක්‍රිස්ටල් එකක් හඳින්න පුළුවන්. ජර්මේනියම් වලත් අපි මේ අවසන් ශක්ති මට්ටමේ හතර හැදෙන්නේ කොහොමද බලමු. ජර්මේනියම් වල ගත්තම මේකේ තියෙන්නේ 10 මේ ඉලෙක්ට්‍රෝන ගාන 22යි. එතකොට 22 හැදෙන්නේ පළවෙනි එකට දෙකක් යනවා. ඊළඟ ශක්ති මට්ටමට 8ක් යනවා. ඊළඟ ශක්ති මට්ටමටත් 8ක් යනවා. එතකොට සම්පූර්ණ ගාන 8යි 2යි 10යි 8යි 18යි. 22 හැදෙන්න නම් තව 4ක් අඩුයි. අන්තිම ශක්ති මට්ටමේ මෙන්න මේ විදිහට 4ක් ඉතිරි වෙනවා. මේ ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න තමයි එහෙනම් 8ක් ඕනේ. ඒ 8 හදාගන්න තව 4ක් එයා යාබද පරමාණු වලින් ගන්නවා. එතකොට ඒකත් මේ විදිහටම දැරිසක් ආකාරයෙන් තමයි තියෙන්නේ. එතකොට එයාත් මේ විදිහටම අවසන් ශක්ති මට්ටමේ අනිත් ඉලෙක්ට්‍රෝන අනිත් යාබද පරමාණු වල ඉලෙක්ට්‍රෝනත් එක්ක එකතු වෙලා සහසංයෝජ බන්ධන හදාගෙන අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මේකේ කොහොමද මේ නිදහස් ඉලෙක්ට්‍රෝන කුහරයි තියෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ සංශුද්ධ සිලිකන්. හැම පරමාණුවකම සිලිකන් තමයි මේ තියෙන්නේ. එතකොට මේ පරමාණු ගත්තම මේවා ගල් වෙලා නෙමෙයි තියෙන්නේ. මේ පරමාණු තනි තනියෙන් කැරකෙමින් තමයි තියෙන්නේ. කම්පණය වෙමින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ පිහිටම වටා මෙයාලා කම්පණය වෙමින් තමයි තියෙන්නේ සාමාන්‍ය අවස්ථාවේදී. එතකොට මෙන්න මේ විදිහට පරමාණු කම්පණය වෙමින් තියෙනකොට මේ හැදිලා තියෙන දුර්වලව හැදිලා තියෙන බන්ධන මේ ඉලෙක්ට්‍රෝන බන්ධනයෙන් මිදිලා එළියට පනිනවා. මේ සහසංයෝජ බන්ධන විදිහට හැදුන ඉලෙක්ට්‍රෝන මේවා කම්පණය වෙද්දී මෙතනින් මිදිලා මේ ඉලෙක්ට්‍රෝන මේ මාධ්‍යයේ එළියට පනිනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මේ වගේ නිදහස් වෙනවා. අන්න එහෙමයි නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති වෙන්නේ. අපි දන්නවා නිදහස් ඉලෙක්ට්‍රෝන කියන්නේ සන්නායකතාවය ඇති කරන ද්‍රව්‍ය වලට. එතකොට මේ විදිහට තනින් තන ඉලෙක්ට්‍රෝන බන්ධන වලින් මිදලා එළියට ආවම මේ මාධ්‍යයේ නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. දැන් මෙන්න මෙහෙම දෙයක්ත් වෙනවා. මේ මාධ්‍යයේ නිදහස් ඉලෙක්ට්‍රෝන එකතු වෙනකොට ඒ හා සමාන ප්‍රමාණයක් මේවට මේ නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න තියෙන තැන් ඇති වෙනවා. මේවට කියනවා කුහර. එහෙම නැත්නම් හෝල්ස් කියලා. එතන මේ කුහර ඉලෙක්ට්‍රෝන එකක් ගන්න බලාගෙන ඉන්නවා. හැමතිස්සෙම මේ කුහර බලාගෙන ඉන්න මෙතනට ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. එතකොට මේ වගේ එළියට යන ඒ වගේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති වෙනවා. මේ කුහර බලාගෙන ඉන්නවා තව ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. එතකොට ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න බලාගෙන ඉන්නවා කියන්නේ මෙන්න මේ හෝල්ස් වලට අපි කියනවා ධන ආරෝපිතයි කියලා. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි කියලා. එහෙනම් මේ හෝල්ස් එහෙමත් නැත්නම් කුහර ධන ආරෝපිතයි කියලා කියනවා. ඒ කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඇති වෙනවත් එක්කම එතන කුහරයක් ඇති වෙනවා. ඒ නිසා මේ වගේ අර්ධසන්නායක මාධ්‍යයක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන තියෙන මේ කුහර ගානට සමානයි කියලා කියනවා. එතකොට මේ කුහර සහ නිදහස් ඉලෙක්ට්‍රෝන කියන දෙකම මේ මාධ්‍යයේ ධාරාව ගෙනියන්න. එහෙම නැත්නම් විද්‍යුත් සන්නායකතාවය ඇති කරන්න උදව් වෙනවා. මේ නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර කියන දෙක නිසාම විද්‍යුත්
මාධ්‍යයක් විදිහට මේ මාධ්‍ය පත් වෙනවා. එතකොට මේ තියෙන්නේ නිසාගාර්ධ සන්නායකයක්. ඒ කියන්නේ සංශුද්ධ තත්ත්වයේ පවතින සිලිකන් පරමාණු විතරයි මේ සිලිකන් මූලද්‍රව්‍ය විතරයි මේකේ අඩංගු වෙන්නේ. එතකොට මේවට අපි කිව්වේ ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර්. එහෙම නැත්නම් නිසාගාර්ධ සන්නායක කියලා. එතකොට අපි කිව්වා මේකේ මේ කොහොමද විද්‍යුතයක් හටගන්නේ කියලා. එතකොට මේවා මේ නිකම්ම තිබ්බට මේකේ විද්‍යුතයක් ගමන් කරන්නේ නැහැ. එහෙනම් අපිට මේකේ මේ සහසංයෝජක බන්ධන වලින් මිදලා නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර ඇති වෙනාම තමයි මේකේ මේ විද්‍යුතයක් ගමන් කරන්න පුළුවන් මාධ්‍යයක් විදිහට හැදෙන්නේ. එහෙම නැත්නම් සන්නායකතාවයක් ඇති වෙන්නේ. එහෙනම් ඒ සන්නායකතාවය ඇති කරන්න අපිට කරන්න ඕනි මේකේ මේ සෙමිකන්ඩක්ටර් එකේ දෙකලවරට අපි දෙනවා සෙමිකන්ඩක්ටර් එකක් ගත්ත මේකේ දෙකලවරට අපි විභවාන්තරයක් සපයනවා. ඒ කියන්නේ අපි වෝල්ටීයතාවයක් ලබා දෙනවා. එක් බැටරියක් හරි මොකක් හරි සම්බන්ධ කරනවා. එතකොට මේ දෙකලවරට ධන හා ඍණාත්මක සම්බන්ධ කරාම මෙන්න මේකේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මේකේ තියෙන ධන සම්බන්ධ පැත්තට. මේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන මේ බැටරියේ තියෙන ධන පැත්තට ගමන් කරනවා. මේවා ගමන් කරද්දී ඒකට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාවක් ඇති වෙනවා. එතකොට කුහර වලින් සිද්ධ වෙන්නේත් මේකයි. කුහර ගමන් කරනවා ඍණ පැත්තට. මේ කුහර ගමන් කරනවා ඍණ පැත්තට. ඒ කියන්නේ කුහර ඍණ පැත්තට ගමන් කරනවා කියන්නේ මේකේ ඒ කියන්නේ ධන ආරෝපණාංශු ඍණ පැත්තට ගමන් කරනවා කියන්නේ මේකේ ධාරාවක් හට ගන්නවා. එතකොට මේකේ නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා ධාරාවක් හට ගන්නවා. මේකේ මේ කුහර ගමන් කිරීම නිසා ධාරාවක් හට ගන්නවා. එතකොට මේකේ සම්පූර්ණ ගමන් කරන ධාරාව විදිහට අපි මේ දෙකේම එකතු විදිහට තමයි ගන්න. නිදහස් ඉලෙක්ට්‍රෝන වලින් ගමන් කරන ධාරාව එකතුව ධන එකතුව සහ කුහර නිසා ඇතිවන ධාරාවේ සමාන වෙනවා සම්පූර්ණ මේකෙන් ඇතිවෙන ධාරාවට. ඔයාලා ඔය එකම මේ ඔයාලගේ මේ සම්පූර්ණ නම රෙජිස්ටර් නම්බර් එක තියෙනවා නම් ඒ දෙක මේ chat එකට දාන්න.
What is intrinsic and extrinsic semiconductors? The semiconductor is divided into two types: intrinsic semiconductor and extrinsic semiconductor. The pure form of the semiconductor is known as the intrinsic semiconductor, and the semiconductor in which intentionally impurities are added to make it conductive is known as the extrinsic semiconductor. In short, intrinsic is pure, extrinsic is impure. The conductivity of the intrinsic semiconductor becomes zero at room temperature, while the extrinsic semiconductor is very little conductive at room temperature. The detailed explanation of the two types of the semiconductor as follows. Intrinsic semiconductor. An extremely pure semiconductor is called as intrinsic semiconductor. On the basis of the energy band phenomenon, an intrinsic semiconductor at absolute zero temperature can be seen here. Its valence band is completely filled and the conduction band is completely empty. When the temperature is raised and some heat energy is applied to it, some of the valence electrons are lifted to conduction band, leaving behind holes in the valence band. The electrons reaching at the conductive band move randomly. The holes created in the crystal are free to move anywhere. This behavior of the semiconductor shows that they have a negative temperature coefficient of resistance. This means that with the increase in temperature, the resistivity of the material decreases and the conductivity increases. Extrinsic or doping semiconductor. A semiconductor to which an impurity at controlled rate is added to make it conductive is known as a extrinsic semiconductor. An intrinsic semiconductor is capable to conduct a little current even at room temperature, but it is not useful for the preparation of various electronic devices. Thus, to make it conductive, a small amount of suitable impurity is added to the material. The process by which an impurity is added to the semiconductor is known as doping. The amount and type of impurity which is to be added to the material has to be closely controlled during the preparation of the extrinsic semiconductor. Generally, one impurity atom is added to 108 atoms of a semiconductor. The purpose of adding impurity in the semiconductor crystal is to increase the number of free electrons or holes to make it conductive. If a pentavalent impurity having 5 valence electrons is added to a pure semiconductor, a large number of free electrons can exist. If a trivalent impurity having 3 valence electrons is added, a large number of holes will exist in the semiconductor. Depending upon the type of impurity added to the extrinsic semiconductor may be classified as N-type semiconductor and P-type semiconductor.
ඒ අපි කතා කරන්නේ නිසග අර්ධ සන්නායක එහෙම නැත්නම් ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර්ස් ගැන. ඒකට අනෙක් වර්ගය තමයි එක්ස්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් කියලා කියන්නේ. එහෙම නැත්නම් බාහ්‍ය අර්ධ සන්නායක. අපි ඉන්ට්‍රින්සික් කියලා කිව්ව සංසුද්ධ තත්ත්වයේ පවතින. එහෙම නැත්නම් පුවර් ෆෝම් එකෙන් තියෙන ජර්මේනියම් සිලිකන් ක්‍රිස්ටල් එකක් ගත්තම ඒක ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් එකක්. ඒකට එක්ස්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් එකක් කියලා කියන්නේ සංසුද්ධ තත්ත්වයේ පවතින අර්ධ සන්නායක අරගෙන ඒකට වෙන මොනවා හරි පරමාණු જાතියක් මිශ්‍ර කරනවා. අපි මේ මිශ්‍ර කරන එකට කියලා කියනවා මාත්‍රණය කරනවා කියලා. එහෙම නැත්නම් ඩොපින් කරනවා කියලා කියනවා. සංසුද්ධ තත්ත්වයේ පවතින අර්ධ සන්නායකයක් අරන් ඒකට වෙනත් මූලද්‍රව්‍යයක් මිශ්‍ර කරනවා. ඒකට අපි කියනවා මාත්‍රණය. එහෙම නැත්නම් ඩොපින් කරනවා කියලා. මේ බාහ්‍ය අර්ධ සන්නායකවල අපි තියෙනම වර්ග දෙකක් කතා කරනවා. එකක් තමයි N type අර්ධ සන්නායක, අනිත් එක P type extrinsic semiconductor. N type සහ P type කියලා වර්ග දෙකක් තියෙනවා. අපි බලමු මොකද්ද මේ N type අර්ධ සන්නායක කියලා කියන්නේ. මෙතනදී අපි ගමු මෙතන සංසිද්ධ පැත්තේ පවතින සිලිකන් මාධ්‍යයක් ගමු. ඒ තියෙන ක්‍රිස්ටල් එකේ හැඩයට හානි නොවෙන්න වෙනත් මූලද්‍රව්‍ය පරමාණු මේකට එකතු කරනවා. මේ තියෙන සිලිකන් ක්‍රිස්ටල් එකක්. මෙන්න මේ තියෙන ක්‍රිස්ටල් එකේ හැඩයට හානි නොවෙන්න අපි මේකට වෙනත් මූලද්‍රව්‍යයක් එකතු කරනවා. පරමාණුවක්. එතකොට මේකට මේ N type වලට එකතු කරන්නේ පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යක පරමාණුවක්. පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් කියලා කිව්වම එහෙනම් මේකේ පස්වෙනි කාණ්ඩය කියනකොට අපි දන්නවා මේකේ අවසන් ශක්ති මට්ටමේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 5. ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන හින්දා තමයි මේවට කියන්නේ අපි පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය කියලා. එතකොට මේ සිලිකන් පරමාණු එක්ක අර විදිහටම බන්ධන හදාගන්නවා. ඒ කියන්නේ අවසන් ශක්ති මට්ටමේ තියෙන පරමාණු 4 යාබද පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන 4ක් එක්ක එකතු වෙලා අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න බලනවා. මෙතනදී වෙනවා මේකේ අවසන් ශක්ති මට්ටමේ මේ P කියන්නේ ෆොස්ෆරස් වල, ෆොස්ෆරස් කියන්නේ පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ෆොස්ෆරස් වල අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් එක්ක යාබද පරමාණු 4කින් සිලිකන් පරමාණු 4කින් ඉලෙක්ට්‍රෝන එක ගන්න අරගෙන මෙයාලා සහසංයෝජය. එහෙම නැත්නම් කෝවලන්ට් බොන්ඩ් හදා ගන්නවා. හැබැයි මේකේ තියෙන අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක්. එතකොට මෙයා 4ක් එක්ක බන්ධන හදාගත්තාම මෙතන එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මේ විදිහට හැදෙන ඉලෙක්ට්‍රෝන එයා නිදහස් ඉලෙක්ට්‍රෝනයක් විදිහට ගන්නවා. මේ විදිහට එකතු කරන ෆොස්ෆරස් පරමාණුවක් ගානේ මේ සිලිකන් මාධ්‍යයට එක නිදහස් ඉලෙක්ට්‍රෝනය බැගින් එකතු වෙනවා. ඒ කියන්නේ මෙයා මාධ්‍යයට එකතු වෙන නිදහස් ඉලෙක්ට්‍රෝනයක් විදිහට. ඒතකොට එයාට අදාළ කුහරයක් මෙතන නැහැ. මෙයා මේ සම්පූර්ණ මේකෙන් 5ක් වැඩි හින්දානේ මෙතන එක ඉලෙක්ට්‍රෝනයක් විතර නිදහස්නේ. එහෙනම් මෙයාට කුහරයක් හැදෙන්නේ නැහැ. එහෙනම් මෙයා ඒක නිසා අපි කියනවා මේවා නෙගටිව් එහෙම නැත්නම් ඍණ ආරෝපිත කියලා. ඒ නිසා තමයි මේක N type semiconductor කියලා හැදෙන්නේ. ඒ කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන බහුලව තියෙනවා කුහර වලට වඩා. නිදහස් ඉලෙක්ට්‍රෝන ගත්තාම අපි කියනවා ඍණාරෝපිතයි කියලා. ඒ නිසා මේක N type semiconductor කියලා කියනවා මේ වර්ගෙට.
මේ තියෙන සිලිකන පරමාණුවක්. එතකොට සිලිකන පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා කිව්වා. ඉලෙක්ට්‍රෝන 4ක්. මේ විදිහට සිලිකන් ක්‍රිස්ටල් එකක් තියෙනවා. අපි මේකට මේ පස්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් එකතු කරාම වෙන්නේ පස්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් තමයි P කියන්නේ. ඒ කියන්නේ ફોස්ෆරස් කියන එක. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 5. මේකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 15ක් ફોස්ෆරස් වල. අපි බලමු මේකේ කොහොමද අන්තිම ශක්ති මට්ටමට 5ක් එන්නේ කියලා. එතකොට පළවෙනි ශක්ති මට්ටමට යනවා ඉලෙක්ට්‍රෝන 2ක්. ඊළඟ ශක්ති මට්ටමට යනවා ඉලෙක්ට්‍රෝන 8ක්. 8යි 2යි 10යි. එතකොට ඉතුරු වෙනවා 5ක්. ඒ 5 තමයි අන්තිම ශක්ති මට්ටමේ ඉතුරු වෙන්නේ. මේ විදිහට තමයි මේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5 හැදෙන්නේ. එතකොට මේ මේක මේ සිලිකන් දැලිසේ හැඩයට හානියක් නොවෙන්න මේ ෆොස්ෆරස් පරමාණුවත් මේ දැලිසට එකතු වෙනවා. ක්‍රිස්ටල් එකට එකතු වෙනවා. එතකොට මෙතනදී මෙයාලා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්න ඕනේ. මෙයා ආපද පරමාණුවත් එක්ක එකතු වෙලා මේ සහසංජ බන්ධනයක් හදාගන්නවා. ඊට පස්සේ මෙයා මේ පැත්ත එකත් එකතු වෙලා බොන්ඩ් එකක් හදා ගන්නවා. මේවත් හදා ගන්නවා. ඊට පස්සේ මෙයා මේ පරමාණුවත් එක්කත් මේ විදිහට ඉලෙක්ට්‍රෝන අරන් බොන්ඩ් එකක් හදා ගන්නවා. එතකොට මෙයා නිදහස් ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගෙන ඉවරයි අවසාන ශක්ති මට්ටම. මේ විදිහටම හැම සිලිකන් පරමාණුවක්ම අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කර ගන්නවා.
මෙහෙම සම්පූර්ණ කරගත්තාම මේ ફોස්ෆරස් වල තියෙන වැඩි පරමාණුව නිදහස් ඉලෙක්ට්‍රෝනයක් විදිහට මේ සිලිකන් ක්‍රිස්ටල් එකට එකතු වෙනවා. ඉතරලා නිකතද නැත්නම් දැන් ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් වල කියනවා ඇති වෙන කුහර ගානට සමානව නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තමයි මාධ්‍යයට එකතු වෙන්නේ කියලා. හැබැයි මේකෙදි අර විස්තරාර්ථ සනායක වෙන සිටියක් වෙනවා. දෙපැත්තට වෝල්ටේජ් එකක් දුන්නම මේ බන්ධන වලින් විදුලි වල බලන්න හැදිලා ඒවත් නිදහස් ඉලෙක්ට්‍රෝන මාධ්‍යයට එකතු වෙනවා. ඒ වගේම කුහරක් ඇති වෙනවා. ඊට සාපේක්ෂව ඊට වඩා වැඩි මේක නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. මොකද එකතු කරන පරමාණුවක් ફોස්ෆරස් පරමාණුවක් ගානේ නිදහස් ඉලෙක්ට්‍රෝනයක් මේ සිලිකන් මාධ්‍යයට එකතු වෙනවා. ඒ නිසා මේකේ කුහර ප්‍රමාණයට වඩා නිදහස් එකතු වෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. නිදහස් ඉලෙක්ට්‍රෝනයක් කියලා අපි කියන්නේ ඍණ ආරෝපිතයි කියලා. එහෙනම් ඍණ ආරෝපිත නිදහස් ඉලෙක්ට්‍රෝන මේකේ බහුලව තියෙන හින්දා මේකට අපි කියනවා n-type semiconductor කියලා. n-type extrinsic semiconductor කියලා. හැබැයි මේකේ n-type කියලා එහෙම ගත්තට අපි දන්නවා ඒක උත්තර අපි කියනවා මේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානට මේ පරමාණු න්‍යෂ්ටයේ තියෙන ප්‍රෝටෝන ගාන සමානයි නම් මේ පරමාණු උදාසීනයි කියලා කියනවා. මේකේ තියෙන ප්‍රෝටෝන ගානට සමානව ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන හැමයි වෙන්නේ. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම ගත්තම මේ බාහිර අර්ධ සානායක වර්ගයේ උදාසීනයි. n-type කියලා හැදෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන බහුලව තියෙන හින්දා. ඉලෙක්ට්‍රෝන බහුල වෙන නිදහස් ඉලෙක්ට්‍රෝන බහුලව තියෙන හින්දා තමයි මේක n-type කියලා හඳුන්වන්නේ. සම්පූර්ණ ක්‍රිස්ටල් එක ගත්තාම මේක බාහිර අර්ධ සානායක ගත්තාම උදාසීනයි. මොකද තියෙන ඉලෙක්ට්‍රෝන ගානට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් මේ වගේ තියෙන න්‍යෂ්ටි වල තියෙන ප්‍රෝටෝන ගානට සමානම ඉලෙක්ට්‍රෝන ගානක් මේ සානායක මාධ්‍යයේ තියෙනවා. ඒ තමයි n-type semiconductor කියන්නේ. ඊළඟට බලමු p-type semiconductor කියන්නේ මොකක්ද කියලා. එහෙනම් p-type semiconductor කියන්නේ අපි මේකට එකතු කරන n-type එකට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. එහෙනම් p-type semiconductors extrinsic semiconductor වලට එකතු කරන තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. එහෙනම් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් කියවම අපි දන්නවා හැදෙන්නේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ. බෝරෝන් කියන්නේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්. බෝරෝන් ගත්තම ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඉලෙක්ට්‍රෝන 5. එහෙනම් මේ ශක්ති මට්ටම හැදෙනකොට පළවෙනි එකට දෙකක් යනවා. දෙවෙනි ශක්ති මට්ටමට 8ක් සම්පූර්ණ 8ක් තියෙන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන්නේ සම්පූර්ණ 5යි. පහෙන් ගියම ඉතුරු වෙනවා 3ක්. ඒ තුන තමයි දෙවෙනි ශක්ති මට්ටමේ හැදෙන්නේ. එහෙනම් බෝරෝන් අණු තියෙන්නේ ගත්තම ඉලෙක්ට්‍රෝන 3යි අන්තිම ශක්ති මට්ටමේ තියෙන්නේ. මේ විදිහ තමයි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ. බෝරෝන් එකතු කරපු සිලිකන් දැල්සක් මේ විදිහට තමයි තියෙන්නේ. ඒකේ සිලිකන් පරමාණු යාබිද පරමාණු වල තියෙන අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනත් එක්ක එකතු වෙලා අවසන් ශක්ති මට්ටම සම්පූර්ණ කරගෙන තියෙනවා. එතකොට ඒකට ඒ හැඩයට හානියක් නොවෙන්න මේකට බෝරෝන් පරමාණුවක් එකතු කරනවා. මේ එකතු කරන බෝරෝන් පරමාණුවේ අවසන් ශක්ති මට්ටමේ තියෙනවා 2000 ඉලෙක්ට්‍රෝන 3ක්.
මේ තියෙන ඉලෙක්ට්‍රෝන තුන. ඒ ඉලෙක්ට්‍රෝන ළඟ තියෙන මේ සිලිකන් පරමාණු වල ඉලෙක්ට්‍රෝනත් එක්ක එකතු වෙලා බන්ධන හදා ගන්නවා. හැබැයි මේක සම්පූර්ණ කරගන්න එක ඉලෙක්ට්‍රෝනයක් මදි වෙනවා. මේකේ තුනක් තියෙන හින්දා මේ එක ඉලෙක්ට්‍රෝනයක් මදි වෙනවා. එතන පොඩි කුහරයක් ඇති වෙනවා. මේ කුහර කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න පුළුවන් කලාපයක් ඇති වෙනවා. ඒකට තමයි අපි හෝල් එකක් කියලා කියන්නේ. බලන්න කුහරයක් ඇති වෙනවා. මේ විදිහට එකතු කරන බෝරෝන් පරමාණුවක් ගානේ මේ මාධ්‍යයට එක කුහරය බැගින් එකතු වෙනවා. එක හෝල් එක ගානේ එකතු වෙනවා. මේ හෝල් එකක් කිව්ව ධන ආරෝපිතයි කියලා. ධන ආරෝපිතයි කියලා කියන්නේ මෙයාට ඉලෙක්ට්‍රෝනයක් ගන්න පුළුවන්. මෙයා හැමතිස්සෙම බලන්නේ ළඟ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් ගන්න පුළුවන් තරම් බිහි වෙනවා කියන්නේ මේක ධන ආරෝපිතයි කියලා කියනවා. ඉලෙක්ට්‍රෝන ගත්තම ඍණාරෝපිතයි, කුහර ගත්තම ධනාරෝපිතයි. මේක ධනාරෝපිත හින්දා අපි මේවට කියනවා p-type extrinsic semiconductor කියලා. එහෙනම් බෝරෝන් එකතු කරන අණුවක් ගන්න එකට කුහරයක් එකතු වෙනවා. මේ කුහර නිසා ධාරාවක් ඇති වෙනවා මේ වගේ. එතකොට මේ වගේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්නට වඩා තියෙන කුහර ප්‍රමාණය වැඩි නිසා අපිට p-type semiconductor කියලා කියනවා. p-type extrinsic semiconductor. එතකොට මේක පොතේ ගත්තා මේ මාධ්‍යයක් තුඩා තියෙන මේකට කටින් අපිට නිදහස් ඉලෙක්ට්‍රෝන අණුනේවත් වැඩි උනේවත් නැහැ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගානට සමානව ප්‍රෝටෝන ගානක් මේ ෆිල්මේ වගේ න්‍යෂ්ටි තුළ තියෙනවා. ඒ නිසා මේක සම්පූර්ණ මාධ්‍යයක් ගත්තා උදාසීනයි. මේක p-type කියලා හැඳින්වුවේ. මේ බෝරෝන් නිසා එතන කුහරයක් නිර්මාණය වුණා. මේ එකතු කරන කුහර ප්‍රමාණය වැඩි වෙනවා. ඒක තමයි පරමාණු ගන්න. ඒ නිසා තමයි p-type semiconductor කියලා හඳුන්වන්නේ. ඒකට අපි කියුවා මේ අපි බලමු අර්ධ සන්නායකවල උෂ්ණත්වය වැඩි වෙනකොට මේ අර්ධ සන්නායකවල මේවට මොකද වෙන්නේ කියලා. එතකොට මේ මේ සිලිකන් දැලිසක් මේවා ගත්තම සාමාන්‍ය උෂ්ණත්වයේ සාමාන්‍ය විදිහට කම්පණය වෙමින් තමයි තියෙන්නේ. මේ පරමාණු කම්පණය වෙමින් තමයි තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මේ කම්පණය වෙන වේගය වැඩි වෙනවා. කම්පණය වෙන විස්තාරය වැඩි වෙනවා. එතකොට මේ විස්තාරය වැඩි වෙනකොට මේ වගේ තියෙන මේ බන්ධන සාසංගික බන්ධන මේවා සාමාන්‍යයෙන් අවසන් ශක්ති මට්ටමේ පිළිගන්නට වඩා මේ බන්ධන දුර්වලයි. ඒ නිසා මේ දුර්වල බන්ධන වලින් කැඩිලා මේ වගේමත් නිදහස් ඉලෙක්ට්‍රෝන මේ මාධ්‍යයට එකතු වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝනත් වැඩි වෙනවා. මේ නිදහස් ඉලෙක්ට්‍රෝන මාධ්‍ය එකතු වෙනවා කියන්නේ මේ හරිය කුහරයක නිර්මාණය වෙනවා. මේ විදිහට නිදහස් ඉලෙක්ට්‍රෝන හා කුහර නිර්මාණය වෙනකොට ඒකේ සන්නායකතාවය වැඩි වෙනවා. මතක තියාගන්න ඕනේ උෂ්ණත්වය වැඩි වෙද්දී අර්ධ සන්නායකවල සන්නායකතාවය වැඩි වෙනවා. සන්නායකතාවය වැඩි වෙනවා කියන්නේ මේකේ ප්‍රතිරෝධීතාවය අඩු වෙනවා. ඒ කියන්නේ පරිවාරක ගුණ අඩු වෙලා සන්නායක ගුණ වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධක ගුණ ප්‍රතිරෝධය අඩු වෙලා මේ වගේ සන්නායකතාවය වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙද්දී. extrinsic semiconductor කිව්වේ සංශෝධක තත්ත්වයේ පවතින අර්ධ සන්නායක වලට extrinsic semiconductor කියන්නේ එහෙමනම් අපි සංශෝධක තත්ත්වයේ පවතින semiconductor වලට අපිට එහෙම නැත්නම් වෙනත් මූල ද්‍රව්‍ය මිශ්‍ර කරලා හදා ගන්න semiconductor වලට extrinsic semiconductors semiconductor materials doped with impurities to modify their electrical properties. මෙතන ඩොප් කරනවා කියන්නේ
මාත්‍රණය කරනවා කියන එක. අපි වෙනත් මූලද්‍රව්‍යයක් මේ මාධ්‍ය එකතු කරන එකට කියන මාත්‍රණය ඒක තමයි ඩෝප් කරනවා කියලා කියන්නේ. එතකොට වර්ග දෙකක් තියෙනවා. එකක් පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය එකතු කරනවා. අනෙක් එක තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය එකතු කරනවා. එතකොට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය එකතු කරනවා නම් ඒවට අපි කිව්වා N type semiconductor, extrinsic semiconductor කියලා. තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මිශ්‍ර කරනවා නම් අපි කියනවා P type extrinsic semiconductor කියලා. මේ තියෙන phosphorus මූලද්‍රව්‍යයක් මිශ්‍ර කරනවා. ඒකේදී අවසන් ශක්ති මට්ටම කියන ඉලෙක්ට්‍රෝන පහ. ඒකට මේකේ හතරක් සහ සංයුජ බන්ධන හිමත් නැත්නම් කෝවලන්ට් බොන්ඩ් හදාගත්තම එක ඉලෙක්ට්‍රෝනයක් ඉතිරි වෙනවා. මේ ඒකට මෙතන එකතු කරන phosphorus පරමාණුවක් ගානේ නිදහස් ඉලෙක්ට්‍රෝනයක් මාධ්‍යයට එකතු වෙනවා. ඒ කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන බහුල කලාපයක් තමයි ඇති වෙන්නේ මේ phosphorus අණුවක් මේ මූලද්‍රව්‍යයක් එකතු කරාම එහෙනම් අපි ඒකට කියනවා N type semiconductor කියලා. එතකොට මේ කියන්නේ P type semiconductor එක. P type semiconductor එක මිශ්‍ර කරන තුන්වෙනි කාණ්ඩ මූලද්‍රව්‍ය. තුන්වෙනි කාණ්ඩ මූලද්‍රව්‍ය කියන්නේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා කියන එක. එතකොට එයා ළඟ තියෙන පරමාණු වල තියෙන අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනත් එක්ක කෝවලන්ට් බොන්ඩ් එකක් හදා ගන්නවා. හැබැයි එයාට එක ඉලෙක්ට්‍රෝනයක් ගන්න වෙනවා අවසන් ශක්ති මට්ටමේ සම්පූර්ණ කරගන්න. මේ ඉලෙක්ට්‍රෝනයක් මොකද වෙන තැන හැදෙනවා හෝල් එකක්. ඒ කියන්නේ යට ඉලෙක්ට්‍රෝනයක් ගන්න පුළුවන් හැබැයි ඉලෙක්ට්‍රෝනයක් නැහැ. ඒක නිසා එතන හෝල් එකක් ඇති වෙනවා. එහෙම නැත්නම් කුහරයක් ඇති වෙනවා. මේ කුහර නැත්තම කුහර ධන ආරෝපිතයි. කුහර ධන ආරෝපිතයි කියලා කියන්නේ දෙකට මේ කුහර ගොඩක් මේ මැදයට එකතු වෙනවා. ඒ නිසා අපි ඒකට කියනවා P type semiconductor. P type extrinsic semiconductor කියලා. මිස් කැඩි කැඩි අහින්න පැහැදිලි අහින්න නැහැ. ඒකට කියනවා PN junction එකක් හැදෙන්නේ කියලා. එහෙම නැත්නම් PN සංදියක් හැදෙන්නේ කොහොමද කියලා. මේකෙදි අපි කුඩා සිලිකන් කෑල්ලක් ගන්නවා. මේ සිලිකන් කෑල්ලක් අරගෙන මේක එක පැත්තක් මාත්‍රණය කරනවා P විදිහට. ඒ කියන්නේ එක පැත්තකට නම් අපි මාත්‍රණය කරනවා කියන්නේ එකට අපි එකතු කරනවා P type නම් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් එකතු කළ එක P type එකක් විදිහට හදා ගන්නවා. අනිත් පැත්ත සිලිකන් කෑල්ලේ N type විදිහට මාත්‍රණය කරලා හදා ගන්නවා. N type කියන්නේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මිශ්‍ර කරලා එක පැත්තක් හදා ගන්නවා. එහෙනම් P type මූලද්‍රව්‍ය මිශ්‍ර කරන පැත්තේ මේකේ කුහර ප්‍රමාණය වැඩි වෙනවා. ධන ආරෝපිත කුහර ප්‍රමාණය වැඩි වෙනවා. N type මාත්‍රණය කරන පැත්තේ නිදහස් ඉලෙක්ට්‍රෝන බහුල කලාපයක් ඇති වෙනවා. එහෙනම් P කොටසේ බහුතර වාහක වෙන හෝල්ස්, N කොටසේ බහුලව තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන. මේ P N සංදි ඊට පස්සේ එකතු වෙන හැදුව ගමන් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේ පැත්තේ තියෙන හෝල්ස් නිතරම බලාගෙන ඉන්නේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. මේ බහුතර වාහක වෙන්නේ කුහර එයාලා නිතරම බලාගෙන ඉන්නේ මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් එකක් ලබා ගන්න. එතකොට මෙයා මේ පැත්තේ තියෙන බහුතර තියෙන ඉලෙක්ට්‍රෝන බලාගෙන ඉන්නේ කුහරයක් ළඟට යන්න. මෙන්න මේ නිසා මේ ඉලෙක්ට්‍රෝන සහ කුහර කියන දෙක ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ මේ සංදිය හරහා
නිදහස් ඉලෙක්ට්‍රෝන එනවා මේ කොටසේ තියෙන කුහර පැත්තට. කුහර පුරවන්න. මෙතනදී මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගලාගෙන යාමක් සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට එනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියන්නේ අපි කිව්වා ධාරාවක් ප්‍රතිවිරුද්ධ පැත්තට ඇති වෙනවා කියලා. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරනකොට මීට ප්‍රතිවිරුද්ධ පැත්තට ඇති වෙනවා ධාරාවක්. අපි මේ ධාරාවට කියනවා ඩිෆ්යුස් කරන්ට් එක කියලා. මම නැත්තම් විසරණ ධාරාව කියලා කියනවා. මේ විදිහට ඉලෙක්ට්‍රෝන මේ පැත්තට තියෙන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරනකොට මෙන්න මේ මැද ඇති වෙනවා මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇවිල්ලා මේ කුහර වල පිරෙනවා. මේ මැද ඇති වෙනවා කුහර බහුතර ዋහක වලින් තොර කලාපයක්. ඒ කියන්නේ මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝනම කුහරවත් නැති හැම කුහරයකම මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන වල පිරෙලා තියෙන්නේ. සම්පූර්ණ වෙලා තියෙන්නේ. මෙන්න මේ ඇති වෙන මේ ලේයර් කියනවා බහුතර වාහක වලින් තොර වූ ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. මේකට අපි කියනවා ડિප්ලෙෂන් රීජන් කියලා. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා ඊන ස්තර. එහෙම නැත්නම් හායිත ප්‍රදේශ කියලා කියනවා මේ බහුතර වාහක වලින් තොර වූ කලාපයට. In our previous tutorials, we've discussed the basics of semiconductors, bandgap, current carriers, and their classification. We learned that in order for a semiconductor material to be useful, it needs to be doped with an impurity atom, and it could be a pentavalent atom to produce an N-type material, or it could be a trivalent atom to come up with a P-type material. Now,
If we take a small piece of semiconductor material and dope half of it with a trivalent atom and the other half with a pentavalent atom, that would result in a semiconductor device with p-type and n-type portions, with a p-n junction where they meet. In this video, we are going to talk about this p-n junction as it is the basis for diodes. After doping an intrinsic semiconductor material, usually silicon, so that part of it is p-type and the other part is n-type, a p-n junction is formed at the boundary between the p and n regions. In the p region, the majority carriers are holes, while in the n region, the majority carriers are free electrons. When the p-n junction is formed, the free electrons in the n region begin to diffuse across the junction and combine with holes in the p region near the junction. This makes the n region lose free electrons and creates a layer of positive charges near the junction. As the free electrons combine with the holes in the p region also loses holes and creates a layer of negative charges near the junction. These two layers of positive and negative charges create a region where charge carriers are depleted. This region is called, fittingly, the depletion region. In reality, the depletion region is formed in an incredibly short amount of time and its width is very thin compared to the p and n regions. The depletion region will continue to expand until the total negative charge in the depletion region repels any further diffusion of electrons into the p region. This time, the depletion region acts as a barrier to the movement of electrons across the junction. In the depletion region, there are many positive and negative charges on opposite sides, and as described by Coulomb's law, if there's a positive charge and a negative charge near each other, there is a force acting on these charges. The forces between the positive and negative charges in the depletion region create an electric field which blocks the free electrons from the n region to flow across the junction. In order for the electrons to move through this electric field, a certain amount of voltage equal to the barrier potential of the electric field must be applied across the p-n junction with the proper polarity. Now, let's try to analyze the formation of the p-n junction and the depletion region through an energy diagram. The energy levels of the valence and conduction bands in an n-type material are lower than the valence and conduction bands in a p-type material. This is because trivalent impurities exert lower forces on the outer shell electrons, and lower forces mean that the electron orbits are slightly larger and have greater energy. If we try to examine the energy diagram for a p-n junction at the instant of formation, we can see that the valence and conduction bands in the n region are at a noticeably lower energy level compared to the p region valence and conduction bands. But we can also see that the upper part of the conduction band in the n region and the lower part of the conduction band in the p region overlap. In this case, the free electrons in the upper part of the conduction in the region can easily diffuse across the p-n junction and temporarily become free electrons in the lower part of the p region conduction band. Temporary because, after crossing the p-n junction, these free electrons rapidly lose energy and fall into the holes in the valence band of the p region. As the free electrons from the upper part of the n region conduction band cross the junction, the depletion region starts to form and expand. But the energy level of the n region conduction band also starts to decrease. This process will continue until there will be no electrons left in the n region conduction band with enough energy to cross the junction. At that time, the junction is at equilibrium and the depletion region is complete because the diffusion is done. As you can see in the energy diagram, the top of the n region conduction band and the bottom of the p region conduction band is now aligned, and this time there's now an energy hill that the electron from the n region must climb in order to get to the p region. Another thing to observe here is that the energy level of the valence band in the n region also decreased. So the energy gap between the valence band and the conduction band in the n region remains the same. In this video, we discussed about the p-n junction, its formation, and the formation of the depletion region. We also discussed the barrier potential and the energy diagrams of the p-n junction and the depletion region. If you have any questions, leave it in the comments below, and if you found this interesting or helpful, give it a like and subscribe to our channel. n වර්ගයේ විදිහටත් මාත්‍රණය කරලා pn සංදි හදාගන්න. pn සංදිය ගැන අහලා තියෙනවද? මොකක්ද මේ pn සංදිය? සිලිකන් හරි ජර්මේනියම් හරි ස්පටිකයක් අරගෙන ඒකේ කාර්යයක් p වර්ගයේ විදිහටත් අනෙක් කාර්යය n වර්ගයේ විදිහටත් මාත්‍රණය කරලා pn සංදි හදාගන්න. pn සංදියක් හදාගන්න පුළුවන් එකම අර්ධ සන්නායක ස්පටිකයක් තුල විතරයි. pn සංදි වල
P පැත්තේ චලනය විය හැකි කුහර වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ වගේම අපද්‍රව්‍ය විදිහට එක් කරපු අචල ඍණ ආරෝපිත අයනත් අඩංගු වෙනවා. එතකොට N පැත්තේ චලනය විය හැකි නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ වගේම අපද්‍රව්‍ය විදිහට එකතු කරපු අචල ධන ආරෝපිත අයනත් අඩංගු වෙනවා. Pn සංදියක P පැත්තේ N පැත්තට වඩා කුහර සාන්ද්‍රණය වැඩි. ඒ වගේම N පැත්තේ P පැත්තට වඩා ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය වැඩි. මේ සාන්ද්‍රණ වෙනස නිසා Pn සංදිය හැදුන ගමන් කුහර සාන්ද්‍රණය වැඩි P පැත්තේ ඉඳලා කුහර සාන්ද්‍රණය අඩු N පැත්තට කුහර ප්‍රමාණයකොත් ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය වැඩි N පැත්තේ ඉඳලා ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය අඩු P පැත්තට ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයකොත් විසරණය වෙනවා. මේ විසරණය වන ඉලෙක්ට්‍රෝන හා කුහර එකතු වීමෙන් නිදහස් ආරෝපණ වාහක නැති පටු කලාපයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ විසරණය වෙන නිදහස් ඉලෙක්ට්‍රෝන හා කුහර එකතු වෙලා උදාසීන වෙනවා. ඒ නිසා මේ කලාපයේ නිදහස් ඉලෙක්ට්‍රෝනවත් කුහරවත් අඩංගු වෙන්නේ නැහැ. මේ ප්‍රදේශය හායිත ප්‍රදේශය කියලා හඳුන්වනවා. මේ ප්‍රදේශයේ නිදහස් ආරෝපණ වාහක නැති වුණත් අචල ධන හා ඍණ අයන අඩංගු වෙනවා. මේ අචල අයන N දෙසට විසරණය වෙන කුහරත් P දෙසට විසරණය වෙන ඉලෙක්ට්‍රෝනත් විකර්ෂණය කරනවා. මේ නිසා මේ අචල අයන මගින් සංදිය හරහා විභවාන්තරයක් ඇති කරනවා. මේ විභවාන්තරය කෙමෙන් වැඩි වෙලා ඉලෙක්ට්‍රෝන හා කුහර විසරණය සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. මේක විභව බාධකය කියලා හඳුන්වනවා. දියෝඩ භාවිතා කරන්නේ එක් දිශාවකට පමණක් ධාරාව ගලන්න ඉඩ ලබා දෙන්න. මේ දැක්වෙන්නේ දියෝඩයක පරිපථ සංකේතය. Pn සංදි දියෝඩ පදනම් වෙලා තියෙන්නේ Pn සංදියක ක්‍රියාකාරීත්වය මතයි. සංදියේ පැති දෙක වෙන වෙනම බාහිර සන්නායක කම්බි දෙකකට සවි කරලා සංදිය පරිවාරක මාධ්‍යයකින් ආවරණය කරලා Pn සංදි දියෝඩ නිපදවනවා. Pn සංදි දියෝඩයක P පෙදෙස කෝෂයක ඍණාග්‍රයටත් N පෙදෙස කෝෂයක ධනාග්‍රයටත් සම්බන්ධ කළාම ප්‍රතිවිරුද්ධ ආරෝපණ ආකර්ෂණය වෙන නිසා N පැත්තේ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන කෝෂයේ ධනාග්‍රය දෙසටත් P පැත්තේ ඇති කුහර කෝෂයේ ඍණාග්‍රය දෙසටත් ආකර්ෂණය වෙනවා. මේ නිසා විභවබාධකය කෙමෙන් වැඩි වෙනවා. විභවබාධකය වැඩි වෙන නිසා සංදිය හරහා ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමක් සිදු වෙන්නේ නැහැ. මේ නිසා සංදිය හරහා ධාරාවක් ගලාගෙන යන්නත් බෑ. මේක දියෝඩයක පසුනැඹුරු හේවත් රිවර්ස් බයස් කියලා හඳුන්වනවා. Pn සංදි දියෝඩයක P පැත්ත කෝෂයක ධනාග්‍රයටත් N පැත්ත කෝෂයක ඍණාග්‍රයටත් සම්බන්ධ කළාම දියෝඩයක් පෙර නැඹුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝවර්ඩ් බයස් කරන්න පුළුවන්. කෝෂයේ ධනාග්‍රය දියෝඩයේ P පැත්තට සම්බන්ධ කරලා තියෙන නිසා P පැත්තේ ඇති කුහර කෝෂයේ ධනාග්‍රය මගින් විකර්ෂණය කරනවා. ඒ වගේම මේ විකර්ෂණය වෙන කුහර N පැත්තට සම්බන්ධ කරලා තියෙන කෝෂයේ ඍණාග්‍රය මගින් ආකර්ෂණය කරනවා. ඒ අතරේ දියෝඩයේ N පැත්තට සම්බන්ධ කරලා තියෙන කෝෂයේ ඍණාග්‍රය මගින් N පැත්තේ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. මේ නිදහස් ඉලෙක්ට්‍රෝන දියෝඩයේ P පැත්තට සම්බන්ධ කරලා තියෙන ධනාග්‍රය මගින් ආකර්ෂණය කරනවා. මේ නිසා සංදිය හරහා ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමක් සිදු වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන හුවමාරුව සිදු වෙන නිසා විභව බාධකය අඩු වෙලා සංදිය හරහා ධාරාවක් ගලාගෙන යනවා. ඉලෙක්ට්‍රෝනික විද්‍යාවේ ඉතා වැදගත්ම සංකල්පයක් වන Pn සංදිය පිළිබඳව මේ වීඩියෝවෙන් සාකච්ඡා කළා. ඉදිරියේදීත් මේ වගේම වීඩියෝකින් හමු වෙමු.
කාලෙකට PN ජංක්ෂන් එක මොකද්ද වෙන්නේ කියන එක ගැන අයිඩියා එකක් එන්න ඇති. එතකොට මෙතනින් එහාට අපිට තියෙන්නේ මේවා පාවිච්චි කරලා කොහොමද හදාගෙන තියෙන ඉලෙක්ට්‍රොනික උපාංග ගැන ඩයෝඩ්, ට්‍රාන්සිස්ටර් ඒ වගේ උපාංග ගැන තමයි කතා කරන්න තියෙන්නේ මෙතනින් එහාට. එතකොට අද ඔයාලට කතා කරේ සෙමිකන්ඩක්ටර් කියන්නේ මොකක්ද? සෙමිකන්ඩක්ටර් හැදිලා තියෙන ස්ට්‍රක්චර් එක මොකක්ද? වර්ගීකරණය කොහොමද ඉන්ට්‍රින්සික් එක්ස්ට්‍රින්සික් කියලා වර්ග දෙකක් තියෙනවා. ඒක වර්ග වෙන්නේ කොහොමද? ඊට පස්සේ එක්ස්ට්‍රින්සික් එක ආපහු දෙකකට බෙදෙනවා n type සහ p type කියලා. ඒක කොහොමද වෙන්නේ? එන්නේ ටික තමයි අද ඔයාලට කතා කරේ. එතකොට මෙතනින් එහාට ඊළඟ දවසේ තියෙන අපිට ඩයෝඩ් ගැන කතා කරන්න. ඩයෝඩ් වල සම්පූර්ණ වෙන්නේ කියන්නේ PN ජංක්ෂන් එක සිද්ධ වෙන සංසිද්ධිය තමයි ඩයෝඩ් එකක් හදලා තියෙන PN ජංක්ෂන් එකක් පාවිච්චි කරලා. අපි ඊළඟ දවසේ එතකොට PN ජංක්ෂන් එක මේට වඩා ක්‍රියාකාරීත්වය තව කතා කරලා ඩයෝඩ් ගැන කතා කරමු. අදට ඔයාලට ලෙක්චර් එක මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝම මේ ඇටෙන්ඩන්ස් ගන්න chat එකට දැම්මද නම? දාලා නැද්ද තියෙන්නේ? දාපු නැති අය ඉන්නවා නම් දාන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්නම් ඔයාලට ලීව් වෙන්න පුළුවන්. මෙතන ලෙක්චර් එක අද ටිකක් කලින් නවත්තන්න වෙනවා. ලෙක්චර් එක දැන් නවත්තනවා. Hari, okay, miss. Good night. Thank you. හරි. Good night, miss. Good night, miss. Okay, good night.